මේ පේපර් එකේ පළවෙනි ප්‍රශ්නේ විදිහට තියෙන්නේ පහත සඳහන් වාක්‍යවල සදොස් තැන් ඇතොත් නිදොස් කොට ලියන්න. නිවැරදි වාක්‍යයක් නම් නිවැරදි යන්න පමණක් ලියන්න. මතක තියාගන්න විභාගෙදී උපදේශ පිළිපදින එක හරි වැදගත්. දැන් මෙතන නම් කියන්නේ දීලා තියෙන වාක්‍ය වැරදි නම් නිවැරදි කරන්නලු. එතකොට කියනවා ඒක නිවැරදි වාක්‍යයක් නම් ඔයා කරන්න ඕනේ නිවැරදි කියලා සඳහන් කරන එක විතරයි. ඔයා ඒ වාක්‍ය ආයේ විදිහටම ලියලා ඔයාගේ උත්තරේ හරි ගියත් ඔයාලට ලකුණක් ලැබෙන්නේ නැහැ. ඔයා හරියට උපදෙස් පිළිපදලා නැති නිසා. ඒ නිසා මතක තියාගන්න ප්‍රශ්නේ හරියට කියවලා බලන්න මොකක්ද කරන්න තියෙන්නේ කියලා. හරි. ඔයාලා උත්තර දාන්න බලන්න. ටයිප් කරන්න අමාරු නිසා ඔයාලා chat එකට දාන්න. chat එකට දාන්න අමාරු නිසා මේ මයික් වල කළා කතා කරන්න. සිරකරුවන් මිනිස්සයෝ වෙති. මොකද කියන්නේ? සිරකරුවන් මිනිස්සයෝ වෙති කියලායි තියෙන්නේ. එතකොට ඔයාලා මේක නිවැරදි කරලා දාලා තියෙනවා කොහොමද සිරකරුවෝ මිනිස්සයෝ වෙති කියලා. ඔව් හොඳයි. එතකොට මේ වාක්‍ය දැක්කගම ඔයාට මතක් වෙන්න ඕනේ මේ තියෙන්නේ ditthukta රීතිය කියලා නේද? දැන් මේ ඉන්නේ සිරකරුවෝ නම් මේ ඉන්නේ සිරකරුවෝ නම් මිනිස්සයෝ වෙන්නේ මෙයාලම තමයි. නේද? මේ ඉන්නේ සිරකරුවෝ නම් මේ ඉන්නේ මිනිස්සයෝ වෙන්නේ මෙයාලම තමයි. එතකොට අපි රීතියක් ඉගෙන ගත්තා. වාක්‍යක එකම පුද්ගලයෙක් ගැන හරි පුද්ගල කණ්ඩායමක් ගැන හරි කියවෙන පද දෙකක් තියෙනවා නම් අන්නේ පද දෙකම උක්ත කරලා තියන්න ඕනේ. එහෙනම් මෙන්න එක පදයක් තියෙනවා සිරකරුවන් මෙන්න අනෙක් පදේ මිනිස්සයෝ. එතකොට සිරකරුවෝම තමයි මිනිස්සයෝ වෙන්නේ. මිනිස්සයෝම තමයි සිරකරුවෝ වෙන්නේ. අන්න එහෙම වෙලාවට මේ පද දෙක උක්ත කරන්න ඕනේ. එතකොට සිරකරුවන් කියන පදේ දැනට අනුත්තයි. එතකොට සිරකරුවන් උක්ත වෙන්න ඕනේ. එතකොට සිරකරුවන් උක්ත වෙන්නේ සිරකරුවෝ කියලා. දැන් මේ පැත්ත හරි. ඊළඟට මෙතනට ඇවිල්ලා බලනකොට මිනිස්සයෝ මේ කොහොමද උක්ත පදයක්. ඒ නිසා එතන ගැටලුවක් නැහැ. එතකොට මෙන්න සිරකරුවෝ තමයි මිනිස්සයෝ වෙන්නේ. එතකොට සිරකරුවෝ බහුවචනයි. එතකොට මෙන්න මේ පැත්තේ ආඛ්‍යාතයක් බහුවචනෙන් තියලා තියෙනවා. ඔන්න දැන් වාක්‍ය නිවැරදි. මතක තියාගන්න විභාගෙදී මේ එක තැනක් විතරක් බලලා නිකන් ඉන්න එපා. හදලා නිකන් ඉන්න එපා. ඔය අනිත් කොටස් ටිකක් බලන්න හරියට තියෙනවද කියලා. එහෙනම් ඔය වාක්‍ය නිවැරදි වෙන්න ඕනේ සිරකරුවෝ මිනිස්සයෝ වෙති කියලා. දෙකකට උත්තරයක් දාන්න. මේක කොහොමද නිවැරදි වෙන්නේ? රජය විසින් නාවික හමුදාවට නවක සෙබළුන් බඳවා ගෙනිති. කොහොමද ඔක හදන්නේ? හොඳයි. එතකොට මේක මොන වාක්‍යයක්ද? ඔයාලට පේනවා මෙතන විසින් නිපාත තියෙනවා බඳවා ගෙනිති ආඛ්‍යාත ඉබේ වෙනවා වගේ තියලා තියෙනවා. එතකොට මතක් වෙන්න ඕනේ මේක කර්මකාරක වාක්‍යයක්. එහෙනම් මේ වාක්‍ය කර්මකාරක වාක්‍යයක් විදිහට නිවැරදි කියලා බලන්න. නිවැරදිද කියලා බලන්න. එතකොට මතක් වෙන්න ඕනේ කර්මකාරක වාක්‍යයක තියෙන ඕනේ ලක්ෂණ මොනවද කියන එක දැන් මතක් වෙන්න ඕනේ. නේද? මතක් කරගන්න බලන්න මොනවද කර්මකාරක වාක්‍යයක තියෙන ඕනේ ලක්ෂණ කියන්නේ? කර්මකාරක වාක්‍යයක් කියලා කියන්නේ කර්මය උක්ත වෙච්ච වාක්‍යයක්. ඒතකොට එහෙම කර්මකාරක වාක්‍යයක කර්තෘට මොකද වෙන්නේ? කර්තෘ අනුක්ත වෙන්න ඕන. කොහොම මේකේ කර්තෘ සෙබළු බඳවගන්නේ කවුද? රජය. සෙබළු බඳවගන්නේ කවුද? රජය. එහෙනම් මෙන්න කර්තෘ. කර්තෘ අනුක්ත කරන්න. රජය කියන පදේ අනුක්ත කරන්නේ කොහොමද? රජය කියන පදේ උක්ත අනුක්ත වෙනසක් නැහැ. ඔව් ඒකමයි. ඒ පදේමයි මේකේ උක්ත අනුක්ත වෙනසක් නැහැ. උක්තයක් මේක අනුක්තයක් මේකමයි. එහෙනම් මේ පැත්ත හරි ගැටලුවක් නැහැ. අංක 2. කර්තෘ අනුක්ත කළා නම් අනිවාර්යෙන් විසින් නිපාත දාන්න තියෙනවා. එතන ගැටලුවක් නැහැ. දැන් කර්මය උක්ත වෙන්න ඕනි. කො මේ වාක්‍ය කර්මය? කො කර්මය? නවක සෙබළුන්. අන්න හරි. අපි ක්‍රියාවෙන් ප්‍රශ්න කරනවා. රජය බඳවගන්නේ කාවද? රජය බඳවගන්නේ කාවද? නවක සෙබළුන් මෙන්න කර්මය. අපි දන්නවා
කර්මකාරක වාක්‍යයක කර්මය උක්ත වෙන්න ඕනේ. එතකොට නවක සෙබළුන් උක්ත කරන්න. නවක සෙබළු නවක සෙබළු. ඔන්න නවක සෙබළුන් උක්ත වුණාම නවක සෙබළු වෙනවා. දැන් ඔන්න කර්මයක් උක්ත කරගත්තා. මෙන්න වැදගත්ම දැන. උක්ත කරගත්ත කර්මයට ගැලපෙන විදිහට ආඛ්‍යාත තියනවාද කියලා බලන්න. උක්ත කර්මයට ගැලපෙන විදිහට මෙතන තමයි කොට දෙනෙක් පටල ගන්න. උක්ත කර්මයට ගැලපෙන විදිහටයි ආඛ්‍යාත තියන්නේ. උක්ත කර්මය නවක සෙබළු බහුවචනයි. එනම් බඳවා ගැනීති බහුවචනෙන් තියෙනවා මේ පැත්තක් ගැටලුවක් නෑ දැන්. එහෙනම් වාක්‍ය නිවැරදි වෙන්න ඕනේ. රජය විසින් නාවික හමුදාවට නවක සෙබළු බඳවා ගැනීති. එතකොට මේ සදොස්තැන් නිදොස් කරන ප්‍රශ්නෙට හරියට උත්තරයක් කියන්න නම් ඔයා වාක්‍ය රීති තියෙන කොටස වගේම කර්මකාරක වාක්‍යයක් කොහොමද හදන්නේ කියන කොටසත් උඩට බලාගෙන තියෙන්න ඕනේ. තුන්වෙනි වාක්‍ය කොහොමද නිවැරදි වෙන්නේ? කොහොමද මේක හදන්නේ? මැන්ඩිස් ගුණසේකර මුදලිතුමාණෝ භාෂා පරිවර්තකයෙකු මෙන්ම සාහිත්‍යකරයෙක්ද වූහ. කොහොමද මේක හදන්නේ? මැඩන් ඕකේ මේ සාහිත්‍යදරයෙක් වෙලා මේ ඒකට ආඛ්‍යාතය තියන්න ඕනි ඌ වේය කියලා නේද? සාහිත්‍යකරයෙක් වෙන්න ඕනේ. එහෙමද? බලන්න. දැන් මේ වගේ මෙන්න ආපු තැන් කීපයක්ම අපි කලින් පේපර්ස් වල සාකච්ඡා කළා. දැන් ඒව මතක් වෙන්න ඕනේ නේ. ඔය මෙන්න ආපු තැන් මම හිතන්නේ ගිය සතියේ පේපර් එකෙත් හම්බුණා අපිට. මේක දැක්ක ගමන් ඔයාලට මතක් වෙන්න ඕනේ මෙන්න මෙන් කියන නිපාතයට කලින් තියෙන පදය අනුක්ත වෙන්න ඕන. ඒක අනුක්ත වෙලා ගැටලුවක් නැහැ. කවුරු ගැනද මේ කතා කරන්නේ? මැන්ස් ගුණසේකර මුදලිතුමා ගැනයි කතා කරන්නේ. මැන්ස් ගුණසේකර මුදලිතුමාණෝ භාෂා පරිවර්තකයෙකු මෙන්ම සාහිත්‍යදරයෙක්ද වූහ. එතකොට මෙන්න මෙයා ගැනනේ කතා කරන්නේ. මැන්ස් ගුණසේකර මුදලිතුමා ගැන කතා කරන්නේ. එතුමා භාෂා පරිවර්තකයෙකු වගේම සාහිත්‍යදරයෙක්ද වුණා. මෙන්න මෙතුමා ගැනයි මේ කතා කරන්නේ. මේ තමයි ප්‍රධාන උක්ති වාක්‍යය. මේ තමයි ප්‍රධාන උක්ත පදේ. එතුමා ගැනයි කතා කරන්නේ. එතකොට මෙන්න මේ මුදලිතුමා භාෂා පරිවර්තකයෙක් වගේම සාහිත්‍යදරයෙක් වුණා කියලායි කියන්නේ. එතෙන්දි දැන් මතක් වෙන්න ඕනේ මෙන්න කියන මේ පදයට කලින් මේ නිපාත පදයට කලින් යෙදෙන පදයට අනුක්ත වෙන්න ඕනේ කියලා අපි කතා කළා. අනුක්ත වෙලා ගැටලුවක් නැහැ. ඊට පස්සේ තියෙන පදය උක්ත වෙන්න ඕනේ කියලා කතා කළා. ඒක උක්තයි. ගැටලුවක් නැහැ. ඊළඟ අවස්ථාව මෙන්න මේ ප්‍රධාන උක්ත පදේ. මේ ප්‍රධාන උක්ත පදයට ගැලපෙන විදිහට තමයි මෙතන ආඛ්‍යාත කියන්නේ. මේ මෙතුම ගැන මේ කතා කරන්නේ. ඒතර මේ ප්‍රධාන උක්ත පදේ මේක. මෙන්න මේ ප්‍රධාන උක්ත පදයට ගැලපෙන විදිහට තමයි මෙතන ආඛ්‍යාත තියෙනවා. එතකොට මුදලිතුමා නෝ ගෞරවාර්ථ ප්‍රත්‍යක් තියෙනවා. ගෞරවාර්ථයේ ප්‍රත්‍යක් වාක්‍යයේ උක්ත පදයේ සමග එකතු වුණාම අපි කිව්වා ආඛ්‍යාතය බහුවචනයෙන් කියන්න ඕන කියලා. රීතියක් මත ගැටෙන්නේ මුදලිතුමා නෝ ඕ කියන ගෞරවාර්ථයේ ප්‍රත්‍ය තියෙනවා. අපි ඉගෙන ගත්ත රීතියක් ආන අනි අනු අන්ඩි පාදේ ඊළඟට ඕ හු වගේ ගෞරවාර්ථයේ ප්‍රත්‍යක් වාක්‍ය උක්ත පදයක යෙදලා තියෙනවා නම් ඊට අනුව ඒකේ ආඛ්‍යාතය බහුවචනෙන් තියෙන්න ඕනේ. හරිද? බහුවචනෙන් තියෙනවා. වූහ කියන අතීත කාල බහුවචන ආඛ්‍යාතයක්. ඒ නිසා මේ පැත්තත් හරියි. ඔය වාක්‍යයේ ගැටලුවක් නැහැ. ඒක නිවැරදි වාක්‍යයක්. ඔයා නිවැරදි කියන එක විතරයි සඳහන් කරන්න ඕනේ. ඕකේ ගැටලු තියනවද? ප්‍රශ්න තියනවද අහන්න?
දැන් මේ දවස්වල වෙන ලොකුම ගැටලුව තමයි ඔයාලා ටිකක් කලබල වෙනවා වැඩි. විභාග කිට්ටු වෙනකොට. පොඩක් කලබල ගැටිය වැඩි. සමහර මේ දන්න දේවල්. දැන් මතක් වෙනවා කතා කරනකොට මේ දන්න ලේසි සරල කාරණා. ඔයාලට විභාගෙදිත් ඔක තමයි වෙන්නේ සමහර ළමයි. විභාගෙට ගිහලා ඔයාලා කලබල වැඩි කමට දන්න එකත් වරද්ද ගන්නවා. ඒ නිසා දැන් කලබල වෙන්නේ නැතුව ඔයා මෙච්චර කාලයක් කරගත්ත එකතු කරගත්ත දේවල් ටික හරියට මේ හසුරුවලා ලියන්නයි තියෙන්නේ. නිසා කලබල නැතුව උත්තර ලියන්න. හරිද? ගැටලු තියෙනවා අහන්න. විය කියන්න බෑ ලවන්. විය කියන්නේ කොහොමද? මෙතන තිබ්බනම් මැන්ඩිස් ගුණසේකර මුදලිතුමා කියලා එහෙනම් මෙතන විය. මොකද ඒක වචනේ. මෙතන වූහ කියලා ආඛ්‍යාතේ හැදුනේ මුදලිතුමා නෝ කියනකොට ඕ කියන ගෞරවාර්ථයේ ප්‍රත්‍ය මෙතන යෙදලා තියෙනවා. අපි ඉගෙන ගත්ත මම මේ සාහිත්‍ය දරෙක් උක්තිය ගත්තේ මැඩම් සාහිත්‍ය දරෙක් එකට උක්තිය ගත්තේ මම සාහිත්‍ය දරෙක් තියෙන කවුද කතා මේ කියන්නකෝ මේ සාහිත්‍ය දරෙක් කියලා තියෙන මැඩම් ඔව් මම ප්‍රධාන උක්තිය ගත්තේ එතෙන් මැඩම් බෑ දැන් මේ වගේම වාක්‍යයක් ගිය සතියේ පේපර් එක පොඩ්ඩක් පෙරලලා බලන්න. ගිය සතිය හෝ ඊට කලින් වගේ වාක්‍යයක මේ වගේම වාක්‍යයක් කතා කළා. මතක තියාගන්න දැන් මෙතන මම අහුවත් ප්‍රශ්නයක් කවුරු ගැනද මේ කතා කරන්නේ මේ වාක්‍යය? දෙන්න උත්තරයක්. කවුරු ගැනද කතා කරන්නේ? මැන්ඩිස් ගුණසේකර මුදලිතුමා ගැන. අන්නෝනේ මැන්ඩිස් ගුණසේකර මුදලිතුමා ගැන මේ කතා කරන්නේ. එතකොට මැන්ඩිස් ගුණසේකර මුදලිතුමා නම් මෙතුමා භාෂා පරිවර්තකයෙක් වුණා. ඒ වගේම සාහිත්‍ය ධනයෙකුත් වුණා. එතකොට භාෂා පරිවර්තකයෙක් වුණේ සාහිත්‍ය ධරයෙක් වුණේ කවුද? මැන්ඩිස් ගුණසේකර මුදලිතුමා. එතකොට ප්‍රධාන උත්තය මැන්ඩිස් ගුණසේකර මුදලිතුමා. එතුමා ගැනයි මේ කතා කරන්නේ. එතුමා තමයි මෙහෙමයි උනේ. පැහැදිලිද නේද? ඔව් මැඩම් හරියට. ඒතර රීතිය මේ මෙන් කියන පදයට කලින් තියෙන පදය අනුක්ත වෙනවා. ඊට පිටිපස්සේ තියෙන පදය උක්ත වෙනවා. ඒ වාක්‍ය ප්‍රධාන උක්ත පදයට ගැලපෙන විදිහට ආඛ්‍යාතය තියෙනවා. ඒක මතක තියාගන්න. මෙන් කියන පදයට කලින් තියෙන පදය අනුක්තයි. ඊට පිටිපස්සේ තියෙන පදය උක්තයි. ඒ වාක්‍ය ප්‍රධාන උක්ත පදයට ගැලපෙන විදිහට ආඛ්‍යාතය තියෙනවා. ඒක කටපාඩම් කරන්න එපා. දැන් මේක මතක තියාගන්න. මහානාහිමියන් කුලපති දුරයෙන් පිදුම් ලැබූහ. මේකත් මතක තියාගන්න අක්ෂර වින්‍යාසන වෙන්න පුළුවන්. ධූරය නෙවෙයි ධුරය ඇදෙන්නේ නැහැ. හරි මේක කොහොමද නිවැරදි වෙන්නේ? මහානාහිමියන් කුලපති දුරයෙන් පිදුම් ලැබූහ. එතකොට පිදුම් ලැබූහ වෙන ආඛ්‍යාතේ කවුද මෙහෙම පිදුම් ලැබුවේ? මහානාහිමියන් කියලා දෙනවා. අපි ඉගෙන ගන්නවා කතෘකාරක වාක්‍යයක විශේෂ වාක්‍ය රීතියක් යෙදිලා නැත්නම් ඒ වාක්‍යේ කතෘපදය උක්ත වෙන්න ඕනේ. විශේෂ වාක්‍ය රීතියක් යෙදිලා නැත්නම් දැන් මෙතන එහෙම විශේෂ අවස්ථාවක් යෙදිලා නැහැ. ඒ හින්දා මේ වාක්‍යයේ කතෘපදය උක්ත කරා. පිදුම් ලැබුවේ කවුද? මහානාහිමියන්. ඒතර අපි දන්නවනේ මේ කතෘකාරක වාක්‍යයක විශේෂ අවස්ථාවක් නැත්නම් කතෘ අනුක්ත කරලා තියන්නේ නැහැ. ඒ නිසා කතෘ උක්ත කරා. මහානාහිමියන් උත්තර වෙන්නේ කොහොමද? මහානාහිමියෝ කුලපති දුරයෙන් පිදුම් ලැබුවහ කියලායි වාක්‍ය නිවැරදි වෙන්නේ. මේක කොහොමද නිවැරදි වෙන්නේ? ප්‍රවීණ ලේඛකයෙක් වූ ඇරල්වන නන්ද මිත්‍රයා නොබෝදා දැයින් සමුගත්තා. එතකොට මෙන්න මතක් වෙනවානේ වූ
ව වී වූ වන කියන කෘදන්ත පදයකට කලින් තියෙන පදය අන්ත වෙන්න ඕන කියලා අපි ඉගෙන ගත්තා. ව වී වූ වන කියන කෘදන්ත පදයකට කලින් යෙදෙන පදය අනුත්ත වෙන්න ඕන. එහෙනම් ලේඛක යෙකු අනුත්තයිනේ. එකු අපු කියන ඒවා අනුත්ත පද. එතන අනුත්තයි ගැටලුවක් නැහැ. එතකොට ප්‍රවීණ ලේඛකයෙකු වූ ඇරන්වල නන්ද මිත්‍රයන් තමයි නොබෝදා දැයින් සමුගත්. එතකොට මේ වාක්‍යයේ කර්තෘපදේ ආඛ්‍යාතයේ තියලා තියෙන්නේ මෙන්න මෙයා තමනේ. දැයින් සමුගතේ කවුද? ඇරන්වල නන්ද මිත්‍රයන්. එතකොට මෙයා මෙතන අනුත්ත කරන්න කිසිම හේතුවක් නැහැ, විශේෂ රීතියක් නැහැ. නේද? අතුකාරක වාක්‍යයක විශේෂ අවස්ථාවක් නැත්නම් මේ කර්තෘපදය අපි අනුත්ත කරන්නේ නැහැ. ඒ නිසා නන්ද මිත්‍රයන් අනුත්තයිනේ. ඒ නිසා මේ පදය අපි උක්ත කරනවා. නන්ද මිත්‍රයන් උක්ත කරගන්න නන්ද මිත්‍රයෝ